Mister, harus udah berapa dial ini? Harus udah berapa? Ah, oh, berapa? Nota. Hey, Natia. Bag ge ti badu. Natia. ප්‍රශ්න ගොඩක් තියෙන බත් එක්ක විසඳගන්න. පොර තමයි. මාත්‍යා මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඔයාලට අත්තරන් කොට ගන්න බෑ පාරේ යනකම. අද සර්ව තියාගන්න ඉස්සර නැකපන්. ගිහලා විසඳගන්න. ප්‍රශ්න කියන්නේ. අපේ තියෙන විසඳගන්න මාත්‍යෝ. මේක සාමාන්‍ය මිනිස්සු අකුරට දාගන්න පුළුවන් දෙක ප්‍රජාතන්ත්‍රවාදී කොට. ප්‍රවාදේ මම කියලා දෙන්නත් ඔත ප්‍රජාතන්ත්‍රවාදේ මොකක්ද කියලා. උමිට බා. प्रजातंत्रवाद मत किया ना तो मूलटे मत कहना मूलटे का कथा करने लैक्स इन्ने पा कथा තියාගනින් අපි ගිහිල්ලා කතා කරමු ඇති වෙන්න කතා කරමු බහමන් කලින් ගිල සාමාන්‍ය මිනිස්සුන්ට මේව ගන්න සාමාන්‍ය මිනිස්සුන් නේ යකොතෝ සාමාන්‍ය කාරේ Bom amaruna. Dia mulai. Oh kalau ni. Kering hijapan bang, bola andu perulan lah hatan, ada bola kau ni ada. Kering hijapan, Tiga tenggal bosa, apa ini poda saya kuat. Saya kebar. ते बड़ू तू ना मैं बात तो कर ला मेरा पिक्चर टप तैगल वो tapi ni Allah kan saya mu hemma poetam amma balanna gedatta enawa අවස්සරේ පොඩි ආරංචියක් ඇවිල්ලා අපි ගියා ඒක निर्मल करुणा रत्न विश्वविद्यालय अवसान वसर शिष्य गमकुरुणे अगल हमारी ने
හරි සර්. ඒ වුණාට තමුන්ගේ නියම නම එක නෙවෙයි. අපි ඒකත් හොයාගෙන තියෙන්නේ. කරුණාකරලා මට යන්න දෙන්න සර්. විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යෙක් හැටියට තමන්ගේ අම්මා තාත්තා බලාගෙන විභාගෙත් පාස් කරන් හිටියනම් ඊට වඩා හොඳයි නේද? ඒක නිසා එහෙම වුණා නම් අපටත් කරදරයක් නැහැ. උපාධිය සම්පූර්ණ කරලා ටයි කෝට් දාගෙන සීතල කාමරයක ඉඳගෙන අනිත් මිනිස්සුන්ගේ ශ්‍රමය උරා ගන්න නෙමෙයි සර් අපිට ඕන. අපිට ඕන හැම මිනිස්සෙකුටම ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් හදන්න. හැම මිනිස්සෙකුටම ජීවත් වෙන්න පුළුවන් රැකියාවක් ලබා දෙන්න. උපාධිය ගත්ත කී දෙනෙක් රස්සාවල් වල උද්ඝෝෂණ කරනවද සර්? උපාධිය ගත්තේ කුලී වැඩ කරන මාළු වල්ලන බෝට් කියන රටක් මේක සර්. උපාධිය ගත්ත නැති කිසිම සුදුසුකමක් නැති උන් ඇමතිලාගේ ලිස්ට් එකකින් ගිහින් සීතල කාමරවල ඉඳගෙන ලක්ෂ ගණන් පඩි ගන්න රටක් මේක සර්. අපි ටැස් කම්පියාගෙන මේ පාරෙම යන්න ඕනද සර්? අනේ මේ අපිට නම් හොඳ රස්සාවක් තියෙන හොඳ පඩියක් එක්ක ඈ අපිට මේ උඹලා වගේ පිස්සු කෙලින්න බෑ. නෑ අපි ඉන්නේ සතුටින් නෙවෙයි සර්. සර්ලට මං කියන දේ කවදා හරි තේරෙයි. මං වගේම සර්ලත් ඉන්නේ මේ ප්‍රශ්න ගොඩේම පැටලිලා. අපි විතරක් නෙවෙයි සර්. මුළු සමාජෙම ඉන්නේ මේ ප්‍රශ්න ගොඩේ පැටලිලා. ඒකට ආගම් ભેදයක්, ಜಾති ભેදයක් නෑ සර්. සර් මේකගේ බයිල වලට අහු වෙන්න එපා. මුම් වික්ටර් සර් මුම් දන්නවා මුම්ගේ වචන වල මිනිස්සුන්ව මෙල්ල කරන්න. නිතන් ඉන්නේ දැන් එක විදියක් විතරයි. අයිස වික්ටර් යාගඩි කතා කරන්නේ කාත් එක්කද කියලා. සර්ලගේ පඩියෙන් ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්නත් විසඳගෙන ගෙවල් දොරවල් වල ඉන්න මිනිස්සුත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් මුදලක් වෙන් කරගන්න පුළුවන් සර්. හයි සර්ලට එහෙම බැරි වෙලා සර්ලගේ ඇතම් නිලධාරීන්ට එහෙම පුළුවන් වෙලා තියෙන්නේ. ඇයි එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ? එහෙම දෙයක් කරලා නෙමෙයි සර්. එහෙම දෙයක් ඇති කරවලා. කවුද? පාලක පන්තිය. පාලක පන්තිය හැමතිස්සෙම පාලනය වල පන්තිය යටත් කරලා තියා ගන්නවා. ලස්සනම දේ තමයි තමන්ට විරුද්ධව නැගී සිටින කෙනෙක් හිටියොත් ඌව විනාශ කරන්න පාවිච්චි කරන්නෙත් පාලනය වන පන්තියේම කෙනෙක්වමයි. හැබැයි උන් දන්නේ නැහැ තමන් විනාශ කරන්නේ තමන්ගේම ප්‍රශ්න වලට විරුද්ධව නැගී සිටින එකෙක් කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ තේ දෙමයි සර්. අටවපන් වික්ටර් නෝද ඔය වගේ වැල් බයිලා අපි ඕන තරම් අහලා තියෙනවා. තියලා දාමු සර්. මටරන්ස කියනවා. තමස කියන්නේ නේවත් තමස කියනවා. එතකොට තොපි කරන දේවල් ඔක්කොම හරි කියලා තොපි කියන්නේ ඈ මතකද එක රෑ එළි වෙනකන් කරන්ට් එක නැතුව ඉති
ට්‍රාන්ස්ෆෝමර් එක ගෙන තියනද? හරියටම ට්‍රාන්ස්ෆෝමර් එක ගෙන තියන දවසට කලින් දැක්ස්. ඒලෝ ලියන්න පාඩම් කරේ ලාම්පුවේ. බල මිනිස්සුන්ට කොයි තරම් කරදර කරාද? මට දැන් පුළුවන් තෝ කෑලි කෑලි වලට කපලා කන්න. අල්පාලෝ. ඇයි තමන්ගේ දරුවෝ ගැන විතරක් හිතන්නේ සර්? අනිත් මිනිස්සුන්ගේ දරුවන්ට හොඳ කාලයක් යන්න ඕනේ නැද්ද සර්? අරගලයක් කරද්දී අකමැත්තෙන් වුණත් අපිට සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා සර්. සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා. තෝ ඒකද ට්‍රාන්ස්ෆෝමර් ගෙන තිබ්බේ. Hata enaako? මොයි වරයක් කරනකම් ඉන්දියක් නෑ සර්. Hari. Kamu kan mehat enak? boleh. හිතන්නේ ගෙදර. Oh. ඇයි ඔය අවුට ගෙවන්න කරන්ට් එක නැද්ද කියලා බලනවා. ඔය ඉස්සරහා ගෙදර කරන්ට් එක නැද්ද කියලා බලනවා. හරි. මම ලොකු වැඩක ඉන්නේ. හරි. මම තව ටිකකින් කතා කරන්න. හරි. බලමු. බලනවා කොයිද? අතර පැත්තෙම හැම ගෙදරකම කරන්ට් එක තියෙනවා. අපේ ගෙදරම කරන්ට් එක නැහැ. නැත්නම් තමයි කරන්ට් එක ගැන පුත් අදහස. ඒ හැටි ලොකු අයිඩියා එකක් නැහැ සර්. ගෙදර කරන්ට් ප්‍රශ්නයක්ද සර්? ඇයි තමුසේ ඉලෙක්ට්‍රික් බාසුන් නැහැ කියන්නේ? ගෙදර ෆියුස් බොක්ස් එකේ මේන් ස්විච් එකේ වෝල්ටේජ් එක 230ක්ද කියලා චෙක් කරලා බලන්න සර් ගෙදර තියෙන මල්ටිමීටරේ. වෝල්ටේජ් එක 230 නෙමෙයි නම් සර් ප්‍රශ්නේ තියෙන්නේ සප්ලයි වයර් එකේ. මං හිතන්නේ ඔය කියන විදිහට ප්‍රශ්නේ තියෙන සප්ලයි වයර් එකේ තමයි සර්. එහෙමනම් විදුලි බල මණ්ඩලයට කෝල් කරලා කියන්න ඕන. හලෝ. ඔය මේ ෆියුස් බෝඩ් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔයා ගෙදර රංජිත් මල්ලිට කියන්නකෝ. ඔව්. නැත්තම් ඔය සප්ලයි වයර් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියන්න. එහෙමත් නැත්තම් විදුලි මණ්ඩලයට කෝල් එකක් දෙන්න. හරි? බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි. වැඩේ කරුණා මට කෝල් එකක් දෙන්න. Okay. හරි. Right. නිර්මාල් තමුසෙට මෙච්චර කරදර කරද්දි තමුසෙ මොකද අපිට උදව් කරන්න හදන්නේ? ඒක තමයි සර් අපේ විප්ලවය. තමුසෙලාගේ අරගලේ කොටසක් දෙකක්. ඔව් සර්.
ඇමතුමා. ඔව්. නිර්මාල් කියලා තමයි. ඔව් නිර්මාල් කියලා තමයි කිව්වේ. ඔව් සර්. හරි. ट्राई करना बनाना को सर हरी ऐसे विट्ट अरे एल्बम भी कहीं नो अरे एल्बम भी निर्माल करना බලනවනේ නායකයෝ අඳුර ගන්න පුළුවන්. දන්නේ සර්. තමුසල බබාලා දන්න එකෙක් ඉන්නවනම් කියනවා. අපිට මිනිස්සු ඔය ඉන්න එකෙක් කියනවා. ඌරුවනෝ අපි එකට වැඩ කරාට අපේ අයගේ පෞද්ගලික විස්තර අපි අනිත් අයත් එක්ක කියන්නේ නැහැ සර්. තමුසල බබාලා අනිත් දෙන්න. මෙයා තමයි මැදේ. මුදල් කියන්නේ. සර් කෝල් එක. සර් ලයි. එමෙතුමා.
දෙකක් කපන්න සිද්ධ වෙනවා. එම්පදයි. මට ඉවරින් ඕඩරයක් ආවා. ඇමතුමා වැඩේ ඉවරයි.